අයිසේ මේ පල්ලම් බහින්නේ මෙහෙමද යකෝ? ඇයි මොකෝ කෑ ගහන්නේ? මම මේ හොඳට ඩ්‍රයිව් කරන්න පේන්නේ නැද්ද? අගුල තමයි. ඔහේ තනිකරම බ්‍රේක් එක පාගගෙනන්නේ පල්ලම් බහින්නේ. දැනටමත් බ්‍රේක් පිච්චෙන ගඳක් එනවා. තව ටිකකින් මේ බ්‍රේක් රත් වෙලා වැඩ නොකර ගියාම වාහනේ නතර වෙන්නේ පල්ලමට වැටිලා. මාමේ මම මේ බස් එක පුරුදු වෙන්න ගෙනියනවා නෙවෙයි. හරිද? ඔයගේ උපදෙස් මට වැඩක් නැහැ. මම හොඳට දන්නවා ගෙනියන විදිය. දන්නවා මගුලක්. පල්ලමක් බහින්න ඕන දෙකේ හරි තුනේ හරි අඩු ජියර් එකක් දාගෙන. දැන්වත් එන්ජින් එකෙන් වාහනේ වේගය පාලනය කරන්න ඉගෙන ගන්නවා. බ්‍රේක් එක තියෙන්නේ හදිස්සියකට පාවිච්චි කරන්න. දිගටම පාගගෙන ඉන්න නෙවෙයි. ඒකවත් දන්නේ නැතුවද මේක එලවන්න ආවේ? මාමේ ඔහේ කරුණා කරලා කට පියාගෙන වාඩි වෙලා ඉන්නවා. මටත් දැන් මල පන්නවා. හරිද? ඔහොම හිතපු එකෙක් හින්දා තමයි මගේ එකම පුතා අද මේ ලෝකේ නැත්තේ. එයත් බස් ඩ්‍රයිවර් කෙනෙක්. දවසක් එයා බස් එකේ වැල්ලවාය පාරේ කන්දක් නගිනකොට ඔයා වගේම ඩ්‍රයිවර් කෙනෙක් බස් එක නිව්ටල් කරගෙන බ්‍රේක් එකෙන්ම විතරක් පල්ලම බැහැලා. අන්තිමට ඒ බස් එකේ බ්‍රේක් ෆේල් වෙලා නවත්ත ගන්න බැරුව ඉස්සරහින් ආපු මගේ පුතාගේ බස් එකේ හැප්පුණා. මගේ පුතාගේ බස් එක එදා නැවතුනේ කන්දක් පහළ ප්‍රපාතයක. එදා මගේ පුතත් එක්ක 20ක් නැති වුණා. ඇයි ඒ? අර රියදුරාගේ පඬිතකම නිසා. අද ඔයා මේ පල්ලම් බහිනකොට මම දැක්කේ ඒ මිනිමරු රියදුරාව. මට සමා වෙන්න මාමේ. මම එච්චර දුරට හිතුවේ නෑ. මේ සීට් එකේ ඉඳ ගන්නකොට හිතන්න. ඔයා ගෙදර යද්දි තව පවුල් ගොඩක් සතුටින් ගෙවල් වලට යනවා කියලා. ඔය ස්ටියරින් එකේ බර දැනගෙන විනයක් ඇතුව මේක පදවන්න පුතා. ඒක තමයි ඔයාට මම දෙන එකම අවවාදය.